Hi guys. පස්සේ ඊටයි මටයි දෙන්නටම උණ හැදුණා. අපි උණ හැදිච්ච ගමන්ම ආවා බෙහෙත් ගන්න මොකද දන්නේ නැහැනේ අපි ඩෙන්ගුද මොකක්ද කියලා. ඉතින් ඒ නිසා දැන්ට ડોක්ටර් බෙහෙත් දුන්නා. බලලා හිට එන්න කිව්වා ඒකක් චෙක් කරන්න. මම බයෙන් ඉන්නේ ඩෙන්ගු කියලා මොකද බබාට හොඳ නැහැනේ. ඒ නිසා. තාම පස්සේ ආවේ නැහැ බෙහෙත් ටික අරගෙන මං කාර් එකට ආවා. මොකද මේ දවස්වල බෙහෙත් ගන්න ගියාම පාරට වෙනකම් පොළු මෙච්චරට සෙනග මේ දවස්වල ඩෙන්ගු වෛරස් ඔය හැම එකම තියෙනවා. ඒ නිසා සෙනග සෑහෙන්න ඉන්නවා. මලි කිව්වනේ උණ හැදිලා ඉන්නේ කියලා. ඉතින් උණ හැදිලා දැන් අපි අද බ්ලඩ් චෙක් කරාම ප්ලේට්ලෙට්ස් ටිකක් අඩු වෙලා තිබ්බා. ඊට පස්සේ ඩෙන්ගු නම් නැහැ කියලා ආව රිපෝට් එකේ. උණක් තියෙන නිසා බය නිසා අපි හිතුවා ડોක්ටර් ගාවට යන්න. අනික ප්ලේට්ලෙට් උත් කලින් දැම්මම රිපෝට් එකක් ගත්තාම ඒකට වඩා දැන් එකේ අඩු වෙලා. ඉතින් ඒ නිසා කෝකටත් හොඳයි නේ අනේක. ඉතින් අපි ડોක්ටර් ගාවට යන්න තියෙන්නේ ඊළඟ සතියේ. හැබැයි අපි හිතුවා අද ගිහින් කෝකටත් කියලා ස්කෑන් එකක් කරගන්න. මොකද උණ හැදිලා නිසා දන්නේ නැනේ බබාටත් ඒක කොහොම බලපානවද කියලා. ඉතින් ඒ නිසා අපි දැන් යන ගමන් ඉන්නේ. ඒතර මේ දවස් ටික අපි දෙන්නට නම් මාර ටෆ් නේ. ඔව් දෙන්නටම උණ හැදිලා තියෙන්නේ. හිතා ගන්න බෑ ඇත්තට මේ දවස් ටිකේ අර පොඩ්ඩක් අමාරුයි නේද? ඔව් ඇඟටත් අමාරු. පරිස්සම් වෙලා ඉන්න නේද? ඔව් මේ ටිකේ හැමෝම පරිස්සම් වෙලා ඉන්න. ඔව් මොකද මේ දැන් හොස්පිටල් වලවත් ඊට නැහැ මේ එච්චරකට ගොඩාක් අයට උන. ඔව් අපි කෝල් කරලා බැලුවා මොකද අපි ඩෙන්ගු චෙක් කරන්න නිසා අපි ඒකටත් මේ කෝල් කරලා බැලුවා මේ හොස්පිටල් වල ගවත් නෑ. ඕ ඉඩ නැහැ මේ හොස්පිටල් වල. අපි ඇත්තටම චෙක් කරේ නිකන් ඒ කියන්නේ යන්නම නෙමෙයි මේ මොකක් හරි අපිට හදිසිය ඉමර්ජන්සි එකක් වුණොත් අපිට එකපාරට අපි දැනගෙන ඉන්න බෑ කොහෙද යන්න ඕනේ කියලා. ඒ නිසා අපි හොස්පිටල් වලට කෝල් කරලා බැලුවා කොහෙද ඉඩ තියෙන්නේ කොහෙද කියලා. ගොඩාක් ඒවා කිව්වේ පේෂන්ට්ස්ලා ඉන්නවා දවල් ඉඳන් මේ ඇඳක් නැතුව කියලා. ඉතින් ඒ වගේ මේ දවස්වල සෑහෙන්න ගොඩ දෙනෙක්ට උණ තියෙනවා වෛරස් ඩෙන්ගු ඒ දෙකම තියෙන. ඉතින් ඔයාලත් හැමෝම පරිස්සම් වෙලා ඉන්න. ડોක්ටර් අජිත් කන්සල්ටේෂන් එකක් දාලා මං ආව සුයිකයකට දැන් මේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ වෙලාව නම් ඉතින් චුට්ටක් විතර බය වෙලා හිටියේ. මොකද එදා දවසේ වැඩිය බබා දැංගලුවේ නැහැ. ඒ නිසා තමයි ආවේ. ඉතින් බබා පොඩ්ඩක් දඟලනවා අඩු නිසා අපි VOGව channel කරලා VOG ගාවට ආවා. හැබැයි යා කිව්වේ එතකොට එයා ගාවට නෙමෙයි එන්න ඕනේ ඉක්මනට හොස්පිටල් එකකට ගිහින් එතන චෙක් කරගන්න කියලා. මේ මොකද එයා ගාව චෙක් කරන්න ඔක්සිජන්. ඔය එයා ගාව මේ මොකද ඔක්සිජන් යන එක. ඔය ඒකට බලන්න ඕනේ අර ඔක්සිජන් යන ප්‍රමාණයලු බලන්න ඕනේ. ඒක ડોක්ටර් ගාව නැහැ කිව්වා. ඉතින් ඒකට කිංස් එකට හරි 9 වේල්ස් එකට හරි යන්න කිව්වා. අපි දැන් 9 වේල්ස් එකට යන ගමන් ඉන්නේ. ડોක්ටර් ලියලා දුන්න CTG කියලා එකක් මේ කරගන්න. ඒකෙන් තමයි බලන්නේ බබාට ඔක්සිජන් යන එක. ඉතින් ඒකේ මොකක් හරි තිබ්බොත් ඇඩ්මිට් වෙන්න ඕනේ කිව්වා. ඕගොල්ලන්ටත් එහෙම බබා දඟලන්න නැතුව හරි මොකක් හරි වුණොත් ඕගොල්ලොත් ඉක්මනට ගිහින් හොස්පිටල් එකකට යන්න. මොකද අපි දන්නේ නැතුව අපි ගිහ VOG ගාවට ගිහින් හරියන්නේ නැහැ. යන්න ඕනේ කෙලින්ම හොස්පිටල් එකකට. මොකද එතනදී තමයි අර බෙල්ට් එහෙම දාලා බබාට ඔක්සිජන් යන ප්‍රමාණය බලන්නේ. දැන් අපි 9 වේල්ස් එකට ආව කොහොම හරි. ඉතින් මේ වෙලාවේ නම් මම හොඳටම බය වෙලා හිටියේ. මොකද ඉතින් බබාට මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැනේ. දැන් මටත් උන තියෙන නිසා කොහොම හරි ඉතින් එතන නම් වීඩියෝස් අරගන්න උනේ නැහැ. අපි හොස්පිටල් එකට ගිහිල්ලා CTG එක කරා. ඇත්තටම මේ මමත් CTG එකක් කරේ පළවෙනි පාට. ඒක ඉතින් ගියාම අර බෙල්ට් එහෙම දාලා කොහොම හරි බෙල්ට් දාලා ටික වෙලාවක් යනකොට බබා දඟලන්න ගත්තා. ඊට පස්සේ එතන හිටපු නර්ස්ලාත් කිව්වා අවුලක් නෑ බබා හොඳට දඟලනවා කියලා. මට දැනෙනවට වඩා ඒගොල්ලන්ට බබා දඟලනවා පේනවා කිව්වා. කොහොමද දැන් තමයි ඇඟට ලේටයක් කිනු. ඇත්තටම අපි හොඳටම බයලා හිටියේනේ. මෙතන ගියාම මොකද කිව්වේ? මුලින්ම ඉතින් ගිය ගමන් මටත් හිතාගන්න බැරි ඊපස්සේ ඒගොල්ලෝ හවුවා ඇයි කියලා. ඊට පස්සේ මං කිව්වා මෙහෙම බබා දඟලන එක පොඩ්ඩක් අඩුයි එහෙම කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ බෙල්ට් එකක් දාලා අර ඒක මොනිටර් කරගෙන ඊට පස්සේ මට මේ අතට පොඩි බටන් එකක් වගේ එකක් දෙනවා ප්‍රෙස් කරන්න. ඒ කියන්නේ බබා දඟලනවා දැනෙනකොට ඒක ප්‍රෙස් කරන්න තියෙන. කොහොම හරි අන්තිම හරිය වෙද්දි ටිකක් දඟලනවා වැඩි වුණා. එයා දඟලනවා කියලා දැනගන්න අපිට හොස්පිටල් එකට එන්න වුණා. ඔව් හොස්පිටල් එකේ නර්ස්ලාත් කියන මේ බබාටත් ඕනුනාලු එන්න මෙතනට මෙන්න මේ වගේ කොලයක් දෙනවා. CTG ස්කෑන් එකේදී. ඇත්තට මේක ලොකු ගාණක් යන එකක් නෙමෙයි නේද? මේ කවුරු හරි මේක වැදගත් වෙයි කියලා කිව්වොත් හොඳයි. ඔව් දැන් මට මේ ස්කෑන් දැන් කවුරු හරි ගියොත් කවුරු හරි දැන්
අලුතෙන් යන කෙනෙක් ඉන්නවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් නෑනේ මේව එකක් කරන්න කීයක් යනවද කියලා. ඉතින් කොහොම හරි මට ගියා මේකට 3000 ගණන් 3400ක් වගේ ගියා. දඟලන්නේ නැහැ කියලා වෙනම කෙනෙක් ඉන්නවා නම් ඔව් ඔයගොල්ලෝ කෙලින්ම යන්න ඕනේ කොහොමද? ඔයගොල්ලන්ට යන්න තියෙන්නේ දැන් ඔයගොල්ලෝ යන ඔයගොල්ලෝ හොස්පිටල් එක කෙලින්ම ඇඩ්මිට් කියන්නේ ඇඩ්මිට් වෙන්න යන්න එපා. ලොකු අමාරුවක් නැත්තම් ඔයගොල්ලන්ට නිකන් ETU එකට ගිහිල්ලා එතන කිව්වම මේගොල්ලෝ බෙල්ට් දාලා චෙක් කරනවා. විනාඩි 20ක් වගේ දාලා තියෙනවා බෙල්ට් එක. බලලා එතන මොකක් හරි ලොකු මේකක් නම් තමයි ડોක්ටර්ට කෝල් කරලා එහෙම ඒ කියන්නේ මොකක් හරි එතන අවුලක් තියෙනවා නම් දඟලන්නේ නැතු. ඒත් දඟලන්න බෙල්ට් එක දාලත් දඟලන්නේ නැත්තම් ඒතකොට ડોක්ටර් හරහා එහෙම ඊට පස්සේ ප්‍රොසෙස් එක තියෙනවා. ඉතින් මෙයා ඉතින් ඔන්නෝම තමයි නේ. එයාට බය කරනවා ඔඩක් කරා. එයාට පොඩ්ඩක් එදෙනදි දඟලන්න බැරි වුණානේ. අර කියන්නේ මේ ඇත්තටම ඉතින් මේ හම්බ වෙනවා මාර ඉතින් අර මාර කාලේ යන්නේ බය වෙනවා සතුටු වෙනවා අද කියන්නේ බය වෙනවා ආයි සතුටු හිතන දේවල් වෙනවා. ඔව් දැන් අපි දැන් මේ ඇත්තටම මේ අපි දෙන්න සනීප නැතුව ඉන්නේ. ඔව් අපි දෙන්න මේ සනීප නැතුව ඉඳලත් එක්ක ආවේ. දැන් මේ කටහඬ උනත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මම කතා කරනකොට උනා. මේ කාලේ ඉතින් ඇත්තටම හරි මාර දේවල් වෙන්නේ. කියන්නේ අපි දැන් හිතන්නේ නැහැනේ මෙහෙම දේවල් වෙයි කියලා. දැන් අපි කලින් උහුම බය වෙලා ස්කෑන් වලට නැති නිසා අපිට බයයිනේ. කියන්නේ අපිට අර ඇහැට පේන දෙයක් නෙමෙයිනේ. ඒකට අපිට අනිවාර්යයෙන්ම අපිට වැඩිය තේරෙන තැනකට එන්න වෙනවනේ. එතකොට අපි දන්නේ නැහැනේ අන්තිමට කියන්නේ ඉඳලත් බෑ මේක සාමාන්‍ය විදිහට කමන්නේ නැහැ කියලා අතරින්නත් බෑ. දැන් අපිට මොකක් හරි නම් අපි සමහරක් වෙලාවට ගණන් ගන්න නැතුව ඉන්න නා හිට හොඳ වෙයි. එහෙම කිය. දැන් එහෙම ඉන්න බෑනේ. දැන් බබාට මොකක් හරි අපිට පේන්නේ නැහනේ. යාට අමාරුද මොකද්ද කියලා. ඉතින් අපිට ඉක්මනටම මේ ඇක්ෂන් එක ගන්න වෙනවා. ඔව් ඉතින් අපිට ස්කෑන් එකකට හරි මේ වගේ දෙයක් වුණ මෙහෙම හරි මේ වගේ ඉතින් කට්ටියට වෙලා තිනව නම් ඒ එක්ස්පීරියන්ස් කමෙන්ට් එකක් දාන්න නේ. තව කෙනෙක්ට වැදගත් ඒ. ඇත්තට අපිත් දැන් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. ඒ කියන්නේ අපි කලිනුත් මේ වගේ එහෙම ඇවිල්ලා තියෙනවා. මේවට නෙමෙයි අපිට පොඩ්ඩ එතන පළවෙනි බබා නිසා ඉතින් අපි පොඩ්ඩක් මොකක් හරි වෙච්ච ගමන් එනවා නේ. ඔව් ඒ කියන්නේ කලින් නම් බඩරි දෙන්න අරන් ඔය වගේ වල තමයි ආවේ. මේ වගේ එකක් උනේ පළවෙනි පාට. ඒ නිසා ඉතින් අපිත් බය වෙනවා. අපිත් දැනගෙන හිටියේ නෑනේ. දැන් දන්නවා ඊළඟට දැන් මේ වගේ දෙයක් වුණොත් මොකද්ද කරන්න ඕනේ. දැන් නැත්නම් අපි VOG ගාවට ගිහින් එහෙමනේ යන්නේ. දැන් මේ වගේ දෙයක් වුණොත් අපිට කෙලින්ම යන්න තියෙන ETU එකට. රජේ නම් ඉන්නේ රජේ ස්පිරිතාලයකට යන්න පුළුවන්. නැත්නම් ප්‍රයිවට් යනවා නම් ප්‍රයිවට් හොස්පිටල් එකට. මොකද දැන් සමහරක් වෙලාවට ඔයගොල්ලෝ channel කරන VOG රජේ වල නැති වුණොත් ඔයගොල්ලන්ට ප්‍රයිවට් යන්න වෙන්නේ. ඒ වගේ. ඒකයි ගානත් එක්කම කිව්වේ. ඔව් ඒකයි. ඔව්. පොඩි ගානක් තමයි මේකට යන්නේ. ඉතින් අවුලක් නෑ. දැන් අපි ගෙදර යනවා. මොහොම තමයි ඉතින් අද එක උනේ. ඇත්තටම මේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ මාර දේවල් වෙන්නේ කියන්නේ. මාර කාලයක් නේ. මාර කාලයක් අනිත් එක එකම දේ. අපිට කතා කරන්න මාර මේ මතකයන් තියෙයි වගේ ඉස්සරහට. එයාට කියන්න. මේවා මේ වීඩියෝස් කවදා හරි එයා දකින්නකොට එයා තේරෙයි එයා වෙනුවෙන් කොහොමද අපි හැසිරුනේ කියලා. ඇත්තටම ඉතින් අර අපිට පේන්නේ නැති නිසා තමයි ගොඩක්ම බය තියෙන්නේ. මොකද අපි දන්නේ නැහැනේ යාට කොහොමද එයාගේ කන්ඩිෂන් එක කොහොමද යාර මොන හරි අමාරු තියෙනවද හුස්ම ගන්න පුළුවන්ද අපිට තේරෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි අපි පොඩ්ඩක් නැත්තම් ඉක්මනට ડોක්ටර් ගාවට හරි මේ වගේ දෙයකට හරි හොස්පිටල් එකට හරි යන්නේ. ඉතින් ඕක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. එහෙනම් ඉතින් දෙන්නත් එක්කම සනීප වෙලා ඔයාලට ඉස්සරහට තව වීඩියෝස් අරගෙන එන්න. ඉතින් ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. bye bye. අලුත් ටික අපේ හම්බෙමු.